එළියට දාලා ඉන්න කට්ටියනේ. අපි තාම මේ රැස්වීමකට. ඇත්තද? සාකච්ඡාවක්. හැබැයි වෙන නාට්‍ය පිළිම තැනක් නේ. ඒ නිසා අපිට කරුණා කරලා පොඩ්ඩක් වේදිකාව දෙන්න පුළුවන්. මෙතන? ඔව්. ඉතින් ඔය මහත්තුන්ට පුළුවන් මේ මේක අත්දැකීම මම හිතන්නේ මේ. ඔව් අද අපි කතාවට කාර්යය වැඩගත් දෙයක්. නෑ මෙතන අපිට මේ පුළුවන් නාට්‍ය වෙන්නන්න. මේ ලෝක ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න කියන තියෙනවා. ඉතින් අපි කල්පනා කරේ අපේ ප්‍රශ්න සාකච්ඡා කරන්න නැතුව කොහොමද මේ ලෝක ප්‍රශ්න විසඳන්නේ කියලා. නෑ. හැබැයි මේ අපේ නාට්‍ය බැලුවොත් අපේ නාට්‍යයේදී ඔය සෑම ප්‍රශ්නයක් ගැනම සාකච්ඡා වෙනවා. ලෝක ප්‍රශ්න, අපේ ප්‍රශ්න, ස්ට්‍රයික් ප්‍රශ්න, ඔය ඔක්කොම ප්‍රශ්න අපේ නාට්‍ය තියෙනවා. අර ප්‍රශ්න එක විශ්වාසයි අපේ නාට්‍යයේ තියෙනවා. හැබැයි අපිට පොඩ්ඩක් උදව් කරන්න. පොඩ්ඩක් මෙතන අස්පස් කරලා අපේ මේ නළුවි ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. මේ අපේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ එක්කෙනෙක් අද ඇවිල්ලා නැහැ. ඕගොල්ලෝ එක්කෙනෙකුට බලන්න අපිට පොඩි ටැබ්යක් කරලා සම්මත. ආයෙත් උඩට අපිට තිර එපා. අපිට තිර අවශ්‍ය නැහැ. අපිට මේක තිර අවශ්‍ය නැහැ. අපේ නාට්‍ය අමුතු නාට්‍යයක්. මොකද්ද මේ නාට්‍යයේ තියෙන අමුත්ත? අපේ නාට්‍ය පෙන්වන්නේ එක්තරා සීමාවක් තුළ. දැන් මේ වේදිකාවට පොඩ්ඩක් අපිට මදි. අපේ මෙන්න මේ තරම් මේ සුබිරන්නාගේ දෙන්නේ මේ ඇයිපට්ටි. අපි පොඩි සීමාවක් තුළ පෙන්වන අපේ නාට්‍ය. මේ දෙපැත්තේ ඉන්නේ අපේ නළුනිලියෝ. ඒ නළු නිලියෝ බවට පත් වෙන්නේ මේ සීමාවෙන් ඇතුළට ආවම පමණයි. එතනම් එයා සාමාන්‍ය අපේ නළුවමනි කතා කරනවා නම් කාන්ති යූත් ඒ විදිහට නම් අපි නම් කියන කතා කරනවා. මේ ඇතුළට ආවම පස්සේ නිලියෙත් පො නළුවේ. දැන් මාත් එහෙම මම අතන ඉස්සන් මම ටිකක් කල්පනා කරනවා සංගීතයට. ඇතුළට ආවම පස්සේ මම නළුවෙක් වෙනවා. ඒක පොඩි අමුත්තක් තියෙනවා. ඕගොල්ලෝ ප්‍රේම. ඕගොල්ලෝ එළියේ ඉන්න නිදහසේ. දැන් අපි මේ ඇතුළේ ඉන්නේ දැන් අපි නළුවෝ. තාමනේ දැන් ඔන්න දැන් අපිට ආලෝකය තියෙන්න ඕන. දැන් අපි විදිහට හොඳයි. උදාහරණ නේද? අපි හොඳයි අපිට උදව් කරන්න ඕන. සින්දු කියන පුළුවන් ඕන කට්ටිය. අපි ප්‍රශ්නේ මම මෙතන ඉන්නේ මේ නළුවෙක් කියලා. මාව ගත්තා බින්දු කියන්නත් බෑ. නළුවෙක් පුළුවන් නමුත් අර මොන දෙකම බෑ කියන්නත් බෑ. හොඳයි මම ඔයා වුණේ සින්දු කියන්නේ. හොඳ නංග බලන්න. ඔව්. දැන්
දැක්කද මහා ලොකු වර්ධනකාරය ඒගොල්ල එක් වෙලා සමගියෙන් නැගිටලා ඔය කවුරුත් හොඳට කොන්ද කෙලින් කළ බලා ගන්න එකයි ප්‍රතිභාපූර්ණ වර්ධනකාරය දෙයියන් පල් අපේ ඉතිහාසයෙන් හොයාගන්න පුළුවන් කෙල කෝටියක් මෙව්වගේ වගේ හොඳයි තියෙනවද එකක්වත් මර්ධනය නොවෙච්ච හැම වර්ධනයකම අවසාන කෘතිය මොකක්ද මේ මර්ධනයට පොඩි ට්‍රේඩින් එකක් දුන්න විතරයි මේගොල්ලෝ හත් ගව්වක් තියලා අමුඩේ ගහලා ලේත් වෙන්නේ තව ට්‍රේඩින් පාරක් දෙන්න. ඔන්න මම දැම්මම කියන්න. ලෝකකටස් ගාලා කොහොම දාගන්නේ? අඩක්කුවට. ගෑනවයා කොහොමද ගෑන කොක්ක? ඔයි මුට්ටියෙන් බාරේ මුට්ටිය නේද නා? දෙකින් කවුරුවක් වැඩ නවත්තලා. හරියට ගෙවන්නේ නැති නෝ. මේ පාර හොඳ තොවිලයක් නටන්න හදන්නේ. හොයාගන්න වෙයි තැනක් ඇදලා පුරන්න. වර්ජනකාරයන්ට ලැබි වාසි. දෙයියන් බල ගෑනම මට කියන කතාව විශ්වාස කරන්න කියලා. ලෙනඩ් තමයි ඒ ටික කිව්වම. ලෙනඩ්? අපි හත්නා අපි අමුතුවෙන් කතා කරන්නේ. එහෙනම් තීන්දුවයි. සඳකෙන් රැඳෙන විට
ලේනවා. මම අම්මට කිව්වා අපිට නම් ඉතින් කසාද කලිනවා. අම්මා දන්නවද අපි වැඩ නවත්තමු බව? ඔව් සැලවල ආදම්ම පහල කිව්වා. ඉතින් අම්මා කියන්නේ හෙලේ මේ ඔක්කොම උඹ ලබාවපන් එක තමයි කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නේ අම්මට තේරුම් කරලා දෙන්න. නේද? ඇයි ඒ රැස්වීමට නාවේ? දෙයියනේ මම ඕනේ වැඩ කරන එකත් සැලවල පුරනවා නිසා. ඔයා කැඳවි පුරන්නේ මේ වැඩ කරන උන්ට. ඒ මිනිස්සු ජීවත් වුණොත් තමයි ඔයා ජීවත් වෙන්නේ. ඉතින් මොකෝ ඔච්චර සාත්ති? ලොක්ක හරියට නැංගුලම නැති බෝට්ටුවක් වගේ. සමාජ සේවක අපේ පැත්තට ගත්තොත් විනාශ කරන්න බැරි දේවල් කතා කරන්නේ. පුළුවන් ලේනා පුළුවන්. ඔයා හදන්න වීදුරු ගයක් ඇතුලේ නම් ගල් ගහන්න. මේකම තමයි එතන තියෙන වාසිය. ඒ නැති වාසියක් නෑ. ඔයා චුට්ටක් හිතන්නේ අවදාන. බැරි ගිලා ගැස්සුණු. යන්නේ යකා යන්නේ කොරහත් ඉඳගෙනලෝ. ඔයා දන්න කරන්නේ වඩා. මෙතනට එන්නේ එල්ලන්න වැල්ලතුව හතර ගාතේ පාරක් බලලෝ. ජොන්සෝ උන්ගේ හිතේ මේ වගේ දීමෝලක් කරනවා කියන එක දේසි පාසු කටයුත්තක් කියලා. ඊ දෙලෙක්ගේ ඇවාලද හොරලී ලෝඩ් එකක් මේකට පන්න ගන්න. ඈ? එංගීදී වතුර වෙලා තුට්ටු වැලකුත් ඔක්කොම රාජසම්පතයි ලෝරිය ඩ්‍රයිවර්. අන්තිමට උගේ ගෑනු බලාගෙන මේම පේනවා නේද මුගේ වලත් කතාවල හැටි. මේ තේරම කිසි කන්ටෙන්ට් නැති කරමු මට. මුන් සලකන්නේ පාඩු දුකේක අතු දාලා දානවා සර් අතු දාලා දානවා. සමාජ සේවක මේ මිස්ටර් බිල්ස්ටෝන් සර්ගේ අතිසාරණික. උන් ජයවා කියනකොට උන් ජයවා කියන මිනිහට හරිතු. මෙතනට තුඩු කැලි දීලා යනවා හොල්මා. ඔය යක්කු වැඩ ගන්නකොට මට පරජිත් විචාරණ ඥාණයෙන් දෙන්න මේ ටික වැඩ වැඩිලු පටි අඩලු ඒ මතට මේ දූෂණක් තියෙනවා. සංගම් කාර්යෝ මේ යක්කු දෙන්නේ නෑ මේක පිළිලා කරන්න. මම මේ ආත පොළොව ගැට ගාගෙන හදන්නේ කුහුම හරි මේක දිනුවක් දකින්න මේ උන්ගේ යහපතට මේ නරකද සර් ඔක මේ ප්‍රකාශනයක් හැටියට නිකුත් කරොත් දැන් තියෙන අලුත් මොහොතරයක ප්‍රකාශනයක් ඔන්න කියන්න හරි සර් නෑ සර් හරි මේක මුළු ආදායමේ තුනෙන් එකක් සේවකයන්ගේ වැටු හරි සේවකයන්ගේ වැටු ඉතිරියෙන් තුනෙන් එකක් කාර්මික නඩත්තුව ඒ කියන්නේ අසසුර විදුලි බලය ඒ වර්ත ගියාම ඉතිරියෙන් තුනෙන් එකක් සේවක සුබ සාධනය ඒ කියන්නේ මිනිහෝ මේ මගුල් මරාදාරේ කරනලි බට්ටලි ඒ කියන්නේ මිනිහෝ මගුල් මරාදාරේ කරපබට්ටලි මම කියන්නේ කොහොම එයාට මෙහාට දාලා ඊ ටික බැංකුවට දැම්මහම තාමනාදිතුරු හරි මම අහන්නේ ඒ ටික බැංකුවට දැම්මහම තව මොනවද ඉතුරු වෙන්නේ මම අහන්නේ ඒ ටික බැංකුවට දැම්මම තාමනාදිතුරු වෙන්නේ හරි බම්බු මට කි පංචස්කන්ධෙම කමක් ඕමාරි හොරලි ලෝඩ් දෙක තුනක් මාසකට පිළිගන්න පැත්තෙන් පන්න ගන්න ඕන වෙන මොකටවත් නෙමෙයි අමතර වියදමට මගේ ඔළුවත් නරක් වෙනවා. තියෙනවා දෙක ඇතිටක නිදහසක්. ඔය මොකද මේ අකුන්ට තේරෙන්නේ නැහැ. උන්ගේ හිතේ මෙන්න මෙතන අතර මහන් දාලා පාලලා කියලා. නේද? කොම්මලි බූරුව. ෆැක්ටරිය වහලා දාන්න. දෙන්නේ නැහැ තව. දුටුවක් ෆැක්ටරිය වහලා. ඔය එක කඩන්න
සන්ධ්‍යාවක් විශ්වවිද්‍යාල සන්ධ්‍යාවක් ගෑනිට ළමයාම වෙලකම් බලා ඉන්නේ මෙන්න මේ පාර වසලාති තවසේ ඊළඟට කියාවේ කන්නේ ඔළුගෙසියක් මගේ කිය. ඔළුගෙඩිය විතරක් නෙමෙයි බඩගෙඩිය. මේ මිනිස්සු කියන්නේ මේ ඩිරෙක්ටර්ද වන්ද බංගා. ඉතින් දෙයනේ ඔකට කවකරෙන් ඕනේ නෑනේ. මුළු බැටරියම වහලා දානවා. මම බෙල්ලන්න කොහොමද කන්න කියලා අද්දන්න. බැටරිය වහලා. මම මේ තකසන්යක්ම කියන්නේ ඔන්න ටෙන්ඩර් දෙකම තම්සෙට තීන්දුව කළා. 120ක් ලාභ. මේ යකු වැඩ නවත්තන්න. ඉමුණ තම කොහොම ඉවරයි. ඇන්ඩර්සන්. පියට්ටා. මුදිතේ ගෝලයන් වල ගන්නකොටම මම කිව්වේ නැද්ද මේ ටික වෙන බව. ගත කරන ස්ට්‍රයික් කාරින් එක්ක කතා කරන්නේ. උන් එක කතාවක් නෑ. බැටරිය වහලා දාන්න. එතකොට ටෙන්ඩර් දෙක බීස්ටෝ මේ අත තමයි මේ මගුල් ඡන්දියක් පටන් අරගෙන. ඇයි කෙලින්ම තියාගෙන ඇයි තමුසේ යන්නට ඕන මගුලක් කරගන්න බැටරිය වැඩිලා ඉන්නේ. තමුසේ හිතන්නේ උදේ යකු දන්නේ නැහැ කියලා තමුසේගේ කොටහක් මෙතන තියෙන බව. කතාවක් වාදයක් නෑ. මේගොල්ලෝ බලන්නේ මේ ලයිසන් මාස්ටර් රුපියල් 5000ක් දාලා දිනවද කියලා විතරයි. මොකද මේගොල්ලෝ ජීවත් වෙන්න එපා. මම කියලා තියෙනවා ඔය උන්රන්ට. නොසැලකිල්ල. නෑ බෙල්ල ගාගෙන හිතට එකගොල්ලෝ ජීවත් වෙනවා. හිනා වෙනවා.
මැරිච්ච දවසක කටුකට අරින්න ඕනේ ඌරේ. 20 වෙනි සියවසේ අත්‍යුදාර පුරුෂයෙක්. මිස්ටර් ඇන්ඩර්සන් ඔහෙට තියෙන ලොකුම වගකීම තමයි ඔය ගෝලන්ව පුනරුත්ථාපනය. ඒකත් හරියට රේල් පාරේ මුදිය ගන්නවා වගේ වැඩක්. සහතික ඕත් කියන්නේ මෙන්න මේවා. දැනටම කෝච්චිය බෙල්ල උඩින් ගිහිල්ලා තියෙන්නේ. ඔය කිව්වේ ස්ට්‍රයික් එක. නැත්තම් මේ මොකද කරන්නේ? පාරේ ඉන්න කනට ගහන්න. මෙයා ගිහින් ඉන්නවා නම් මේ තේරෙ ඉවරයි. තත්ත්වේ නම්බුවක් ඡන්දේ. හරි. ඔය ඔක්කොම බෑරක අපිට බැරිද ඕක කඩන්න? ඇත්තටම පුළුවන්. පුළුවන්. Very good answer. හොම්බර දෙයක් අයිනක ඌනේ වෙතන ආණ්ඩුකාරයා ලැබෙනවා. ඇටි ගුරුලා යතනවා රයිට් රයිට් කියනවා.
පටන් ගත්ත තැන මේව මොකද්ද වෙන්නේ? නෑ අදට සුමාන 3ක් ඉවරයි. මොකද්ද ඊළඟ පියවර? ස්ක්‍රීන් බෙල් එකට කවුරු කරන්නේ? රාජන් ඔව් ඉවරයි පැහැදිලි කරා. තාම නෑ මම පැහැදිලි කරන්න. ඔව් එනවද? අපි තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. මේක හොඳ තුරුම්පුවක්. ලෙනාර්ඩ් අදහස කොහොම හරි සමාජ සේවක අපේ පැත්තට ගත්තොත් මොකද වෙන්නේ? එයාත් මේ කම්පැනි කොටස්කාර. ඉතින් මොකද එයාගේ යපේ තියෙන ඇයි හොඳයි? සමාජ සේවකයින් ළඟදිම ඡන්දෙ ඉල්ලන්නේ. එකපාරක් බැන්නත් දෙපාරක්. ළඟදිම මිනිහා අපිට ඕන වෙනවා. හරි. එයා අපි ළඟට එනවා මිසක් අපි මොකද කියන්නේ? නෑ අයිනමයි. කන්ද අපි ළඟට එනකම් බලාගෙන වඩා නරකද කන්ද ළඟට යන්නේ. වෙලා වැඩි. හරි. ඔය කන්ද ළඟට ගියා. ඕකට නගින්න ගියාම තමයි කරුපේ. ඩිරෙක්ටර් කොමසාරි සාක්ෂිය දාගෙන එළිපිටම දඟලන්නේ වර්ජනේ කඩන්නේ. තාමත් සමාජ සේවකින් රෝලෙන් පිට. ඔය තුන්දෙනා හරියට ඈඳෙන්න කලින් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමාජ සේවකලව කතා කරවන්න ඕනේ අපේ වචන. අන්න ඒකයි කරන්න ඕනේ. නරකට අපිට කරන්න පුළුවන් දෙයක් කතා කරමු. කොයි බලලාද? කොයි නියම බලලාද? සමාජ සේවක නැතුවට පුළුවන් අපිට අපේ සතන අරගෙන යන්න. අපි නැහැ කිව්වද? කරුණාකරලා වාඩි වෙන්න ඔතනින්. මේක හොඳ වැඩසටහනක්. තැනේ හැටියට ඇනේ ගහන්න ඕනේ. හරි තැනේ හැටියට ඇනේ ගහන්න. තෝමස් ලින්ගල්. තෝමස් ලින්ගල් සමාජ සේවකගේ පරණ ගලේ. මට තේරුණා. බෑන්ඩ් එක ඉන්නේ පිට පොඩ්ඩක්.
වෙන්න. වෙලා හොඳ නෑ එනවා මේ කියනවා මිස්ටර් තෝමස් ලින්වෙල් ඇවිල්ලා කියලා. මාත්‍යා බාගට දිවි එනවා කොනෝරා තකරන්නේ දැක්කොත් ගන්න තනියම මේ විස්තර මාත්‍යා බලන්නේ ඡන්දේ ඉලන් දැන් වෙලෙනවා කියලා එනවා ඒ ලන්දාරියා ඉස්සර අපේ ආඩවින්දුවට කියන්නේ අනාගත මන්ත්‍රී කියලා. අනාගත මන්ත්‍රී නෑ මේ ලින්වෙල් මොකක් තෝමස් ලින්වෙල්. ඔව්. හරි මිස්ටර් තෝමස් ලින්වෙල් කරුණාකරලා හෙට උදේ කන්තෝරුවට මේ අපේ මිනිස්සුගේ තියෙන බොහොම කැත මුරුද්දක් තමයි එක පාරක්ම අතීතය අමතක කළා. අර මොකද්ද කිව්වේ නෑ මම මේ කිව්වේ මනුස්සකම මගේ ළඟ උනත් ඔය කැත පුරුද්ද කියනවා. මම වගේට මේ හෙට හරියට മന്ത്രി කෙනෙක් වෙන්න ඉන්න උත්තමයෙකුට කියන කාර්යභාරය නිසානේ ඔක වෙන්නේ. ඒක 100ක් ඉඳන් 100ක් උනන ගහනකොට මේ නිත්‍ය නැති වෙනවා. නිශ්චය නැත්නම් මොයිතෝදී මම මේ කල්පනා කළේ නිවාසාධාර සමිතිය අවිරුද්ධ තාම කතා වෙනවා. ඒ සමිතියේ සභාපති හැටියට ඔයගේ තිබිච්ච නේදෝගෙන සමාවෙන්න මට නිශ්චය අර අන්තිමට කරපු කතාව දිනව නේද? පංකාදු 5යි. එහෙම තමයි කතා කරන්න ඕනේ. ඔව්. බලන්න අපි කොයි තරම් දේවල් එදා සාකච්ඡා කළාද? ඔය අතරේ මම අහගෙනයි සමහරු කතා වෙනවා මාසයක් තිස්සේ ඔය සම්මේලනයේ වේදන් කරපු සල්ලි වලින් කී දෙනෙකුගේ නිවාස ප්‍රශ්නය විසඳන්න තිබුණාද කියලා. ඔය එකෙක් හිතුවද මේ හොඳට සංවිධානය කරන්න ඕනේ වැඩ කියලා. අපෝ මට නම් දැන් ඕඩර් උත්තර දීලා ඉතලා. මොකද මේ සමාජ සේවය කියන වචනේ හරියටම දන්නේ නැතුව උඹා දෙනේ පේවල්කාරයෝ වගේ පරිහන්නවා. හැම දෙයක්ම බලන්න කියලා. බලන්න ගිහිල්ලා කච්චිය පිච්චියට ගියත් බැල්ලි හෙල්ලේ. ඔව්. මම මේ කල්පනා කරේ අපි කොහොමද මීට කලින් මුණ ගැහිලා. මීට කලින් මම කීප දෙනෙකුට කිව්වා මට මාත් try කරනවා. කවදා හරි සමාජ සේවයත් එක්ක ඉස්සරහට එකම පුද්ගලයා මිස්ටර් කියලා. අපි නැවතුණා ඔහේ ගියා ඉස්සරහට. මම කල්පනා කළේ මගේ සම්පූර්ණ ශ්‍රම ශක්තිය නියම වාස්තාවුනේ තියෙන පුද්ගලයෙක් එක්ක සාමූහිකව යොදවන්න. අතරවගේ නැවතුණා අපේ ප්‍රතිඵලය උදාර හරිම ආඩම්බරයි. අකුරු කුස්කයි. මොකද කලහතුනේ මේකට මාළේන මම ආන්දේතියේ මොකද්ද සමාජ සේවය කියන වචනේ නියම පරමාර්ථය? සකල මිනිස් වර්ගයාගේ සුබ සාධනය. ඒ කියන්නේ පොදු යහපත. නියම වාසනාවනේ තියෙන කවුරුකලයා මගේ අතීත මිත්‍රයා අනාගත මෛත්‍රී අනේ වගේ දෙවියෝ වෙන වගේ සම්පූර්ණ සහයෝගය. ඔන්න මම දැන් කියනවා මේ පාර අපි ඔක්කොටම ඉදිරියේ ඡන්දය කරන එක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. සෑහෙන වැඩ සම්භාරයක් තියෙනවා ගොනු කරන්න. බය වෙන්න එපා. සංවිධානය වෙන්න නියම කතා කරා විසයි. දන්නවද මොකද? ඔව්. අනාගත මන්ත්‍රීකම මම කල්පනා කළේ මේ තරම් විශාලයේ මේ සාගරයක් වගේ ගේක තනියම ඉන්නකොට පාළුවක් එහෙම නැරෙන්නේ නැද්ද? ක්‍රිස්ටිනා ඔය එහාට පාරක් දෙකක් යනකොට පාළුව අන්තස්ථාන වෙන්නේ මේ ටිකක් විවේක ගන්න දීලා අද එතන වෙනවා. අපරාධ කියන්න බෑ. ක්‍රිස්ටිනාගෙන් ලැබෙන සහයෝගය නම් පොඩිනේ. අපේ මූලික වැඩපිළිවෙලේ හැටියට මිනිස්සුන්ට
අඳුරලා දෙන්න ඕනේ. අපි මේ සුබ සාධන වැඩ. සම්දේ ප්‍රතිඵල ඔක්කොම එතන. එන්න මේක ගිහින් තියනවා දොර කාමරේ. ඉතින් උඟක් දෙනෙක් බලාගෙන ඉන්න මඩ ගහන. ඉතින් මොකටවත් නෙවෙයි. ඉර්ෂියාවට බොම පිළිවෙලට වැඩේ ගන්න ඕනේ. ඔතන කඩ යනම් බලාගෙන ඉන්න ඈතු කාමරේ තියන්නයි කිව්වේ. ඔය ජනෙල් පියක් දෙක තුනක් අරලම් දානවා. පුරුදු නෑනේ මේ ජනෙල් වහගෙන නිදාගෙන. බෑග් එකේ සමාජ සේවයට උවමනා කරන ඩිය කීවිලි වෙන්නේ. ඔව් ඒවත් තියෙනවා. ඒවා මේ ආවද කියාද කරන්න පුළුවන් වැඩ නෙවෙයි. මම කල්පනා කළේ නිවාඩු පාඩුව දවස් දෙකක් මේ නතර වෙලා නිවාඩු පාඩුව මේ වැඩ පිළිවෙල ඉස්තරින්නේ ඔයකට කලවල වෙන්නේ. අපි හෙටම පටන් ගමු දැන්. බලන්නපා මම බාර ගන්න සියලුම රාජකාරී. හොඳේ? සුබ රාත්‍රියක් වේවා. සුබ රාත්‍රියක්. ඒ මිනිහා මගේ පරණ යාළුවෙක්. ඒ දෙයනේ මගේ මතකෙන් නම් ඉන්නේ කොහොම මේක නම් අලි වැරදීම. හැබැයි මිනිහාගේ අදහස් ටික නම් මසුරයි. මේ වෙලාවේ හැටියට මටම තමයි වටින්නේ. ඒත් උනට එහෙම නක් ඉන්න මම මොකද කරනවා කමක් අදට ඔය වුණා. එන්න ඉව කායනොත් එක්කම එලව ගන්නවා. ක්‍රිස්ටිනා මේ ටික දැනගත්තොත් ඔයලා දන්නේ. හැබැයි ක්‍රිස්ටිනාට තියෙන්නේ හරිම සුඛවල අයින්සගේ හතරක්. ඒ වුණත් මට විසිල්ලක් වෙන්නේ නැහැ. ඒ තමයි යාගේ හැටි. නෑ. උනාට හෙට ඉක්කටකම් බලයි. දැම්ම බෙලව ගන්නවා. ආව බෙලව ගන්නවා. දැක්කෙරුවත් කලබලේ ඒදලා ගන්න. මගේ හිතාවාර කන්දුලා විදුලාසාමයි. දැක්කෙරුවත් කලබලේ අපේ සර්ගේ පරණ යාළුවෙක්. කතාවට නම් හරිම සූර්යයා. මේ මිනිහාගේ තියෙන්නේ පුදුමාකාර උනන්දුවක් නේ අපේ සර් ඡන්දෙන් දිනවා. දිනවල විතක් ආපහු යන්න දෙනු. ඉතින් කල්පාන්තරයක් ಜಾති ගානක් තියාගෙන ඉන්න යාළු මිත්‍රකම්. ඒ වගේ යාළුවෙක් ලබන්නත් මේ වාසනා කරන්න ඕන. ඔන්න කිව්වාම විශ්වාස කරන්න මේ මට විතරනේ ඒ වගේ යාළුවෙක් හරියන්නේ. ඉඳලා කවුරු හරි යන්නොත් ඒක ආදන්නෙත් මගේ යමලට ගස් කියන්න. මේ ක්‍රිස්ටිනා නෝනා කතාව නම් ඇත්ත. මොකද නෝනා කියන්නේ කිව්වා මම නම් හරියට වඳ පිටිස්ස කෙහෙල් ගහපන්. ඇත්ත. දෙයියන් පල්ල ඇත්ත. අර ගාමරේට බුරු ඇලපු මේසෙක විලාන. අර මාත්‍ය ටික දවසක් ඉඳලා යන්නේ. වැඩ කරන්නේ නැති එවුන්ට ඔය ගෙවල් ඉන්න බෑ හරිනේ. දාපු ගම කවුරුත් බලයින් ඇතුල් කරන්නේ.
කෝඩුව අරවමයි කියන්නේ. 10 15 දෙනෙක් එක්කද කියන්නේ. වාන මට පේන්නේ මේකට තියෙන ලොකු බලවේගයක්. මොකද කියන්නේ බිල්ගේ? එයාගේ කොන්ද බලලා මෙයාට මගුල් ඡන්දෙ කුප්පා. නැහැ මං කියන්නේ මිනිහ ගලු යාළුවා මේ අම්ද කොහෙද යන පේඩි එක්ක අල්ලගෙන. වාලා ගන්නවා කොහොම හරි 4-5 දිනක් ඇතුළත හරි මේ පාර දෙන්න. ඔව් මේ පාර දෙන්න. ඊයේ මුණ අතට දැම්බි කරා. ඔව් ඊයේ මුණ අතට දැම්බි කරා. මිස්ටර් හිටලා ඔයා මෝල් යකුන්ටකට පණින කරන්න පුළුවන් කියලා. සංඝ කාර්ය ජොන්සෝ එක්කෙනා ඕර්සියල ඕර්සිය යන ඔන්න මිනිහා ඒ පාර account එක. නමත් කල් තමයි කියන්නේ කාර්යනේ අම්මා පාව වලට
හරිය කඩ කෝපි දිහා හිටපන්. ඊට අපි ඩෝස් නැහැ නේද? ඔබ පොඩ්ඩක් කල්පනා කළාද අපි පාරක බහලා ඉන්නයි කියලා? මෙහෙම කළා උඹලට බෑ දිනන්න. හරි. උඹට තේරෙන්න ඕනේ අපේ සාධාරණ කටන මොකක්ද කියලා. නවත්තන්න මෙන්න මේ කරන් පැත්තකට ගියානේ. උඹ මෙතන ඉන්නවා දැක්කම වැඩ කරන්න ඉක්වත් දෙන්නේ කෙඳ කොපියක්වත් ගන්න. උඹට කැඩියට හොරකට මට ඕන අම්මා ජීවත් කරන් තට්ටු ගන්න නෙමෙයි. ඒක උඹට වටිනවා. ඊටි කරේ මෙතනින් අහකට යන්න මට බෑ අම්මා අර කඩගින්නේ තියන්න. මොකක් හරි වැඩසටහනක් මම යමන්නේ නැහැ. Johnson! Johnson! ඕවර්සියර් වෙලාවට මග. ගන්නවා අනුක වාර්තාව. දැනට කී දෙනෙක් වැඩ නවත්තලා. 35ක් වැඩ නවත්තලා හැබැයි ඔතන ඉන්නේ තදේ ඔය මේ දෙක. තදේ 12 දෙනා ඉන්නේ. තදේ. අන්න පොයින්ට් එක. ඔය දැක්කද ජොන්සන් දැක්කද කොහොසාරි පොයින්ට් එක. පොයින්ට් එක. අපිට තියෙන්නේ ඔය තදේ අය දාතින කාර්යය එකට හම්බන එක. හරියට යම රජුරෝ දාදු කෙලිනා වගේ. හරි. අපි කොහමද ඔය දෙගොල්ලන්ව අඳුරගන්නේ? ඔය දෙගොල්ලන්ව අඳුරගන්න. දෙගොල්ලන්ව අඳුරගන්න. මම කියන්නේ Mama කියන්න. කියලා නෙමෙයි නේද? මම කියන්න. ඕර්තිය. 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 ඕර්තිය නේ? මේ විඤ්ඤා තමයි මේ අපිට නියම ආදරයෙන් මැදයෙන් වැඩ කරන එකම මනුස්සයා. දැන් මේ කතා කරන්නේ තමයි. තවුසගේ මේ මොකක්ද එක කියන්නේ මේ මොකද? අකණ්ඩ සේවය මොකක්ද අනිත් එක? ස්වාමි වගකිය. අපි කවදත් ඒව තමයි මම තීරණය කළා තව 17ක් 50කින් අමුතිගේ පඩි වැඩි කරන්න. මම ටිකක් මේ ආකුනේ හොඳ හොරාවකින් දොට්ට වහින්න ඉන්නකෝ. ඔන්න කිව්වහම මුළු වස්තෙන් දකුණු කකුල උස්සනත් එක්ක කුකුල දුම්පාලක් කරනවා. ජය සංකේතේ හිතනවද ඉස්රායිල් එක තව දිගින් කියලා. බේස්සුදස උඟ දෙනෙක් ඉන්නේ වැටුන. ලාසන් නායකෝ අවුස්සන්නේ. ලාසන් තමයි තේරෙනවා. මොඩයක් නෑ සමහරකට වැඩට එන්න ඕන කමක් තියෙනවා නෑ මම ඒගොල්ලන්ට කිව්වා මට පුළුවන් මේ සර්ලා එක කතා කරලා සාකච්ඡා කරලා තහනයක් උනත් තරක් දෙන්න පුළුවන්
ඒක මුදුනක් නෙමෙයි. ඒක ආස්තවයක් නෙමෙයි. සෙප් අරගෙන ගන්න පිටි ආයා මෙතන අවදකය අපුරාගෙන සුමියා සෙප් අරගෙන ගන්න පිටි ආයා මෙතන අවදකය අපුරාගෙන සුමියා ඒක මුදුනක් නෙමෙයි. ඒක ආස්තවයක් නෙමෙයි. අම්මගේ කුසලයක්
වැඩේ තේරුම්. ඒක නෙමෙයි අහන්නේ. මේ මිනිස්සු ගැන. 180ක් කෙලින්ම අපේ පැත්ත. කිව්වට විශ්වාස කරන්න. මැරෙන්න ලෑස්ති මිනිස්සු ඉන්නවා අපි වෙනුවෙන්. ඔව්. මේ බිල් ගැන නම් තියන්නේ පුදුමාකාර පැහැදීමක්. ඔය අතරේ මිනිස්සු කතා වෙනවා මං ආගෙනයි. සමාජ සේවකගේ වාසනාවක්ලු ක්‍රිස්ටිනා වගේ සීදේවි බිරිඳාවක් ලැබීමක්. ඕනෝම තමයි මිනිස්සු මූලිච්චාට කතා කරන්නේ. ඇත්ත සම්පූර්ණ මම එකයි ක්‍රිස්ටිනාගේ කතාව. මොකද මේ මූණ බලාගෙන කියන වචනවල කිසිම ගැතියුත්තක් නැහැ. ටිකක් මිනිසුන්ට නොතේරෙන්නේ මං කියන මිනිසුන්ට හොරේ කන් දීලා බලන්න ඕනේ. අර මම කලින් 80ක් කෙලිම අපේ මතට කිව්ව නේද? නිකන් එක ගණන් කරලා නෙවෙයි. හොඳට හදා බලලා. එතකොට මේ මිස්ටර් කියන්නේ හොරෙන් මිනිසුන්ගේ කතා වලට අහුම්කන් දුන්නා කියලා. ඔව්. ඒ මොන නැහැදිච්ච තමයි. ඒ බෝල ඉස්සර පුරාණ රජවරු මේ බලාගෙන වීදි පරිසරයේ කෙරුවලු. මොකටද? විනෝදයකට නෑ. තවන් කියන අපේ මිනිස්සුන්ගේ අදහස් දැනගන්න. ඔව් පාලනයේ පහසුවට. හැබැයි මේලා කරන ඒ වගේ රාත්‍රී සංචාරේ එච්චර ඇඟට හොඳ වෙන එකක් නෑ කොහොමද? කිව්වට ආඩම්බර වෙන්න එපා. මේ ක්‍රිස්ටිනාට කියනවා ගව් ගානක් ඈත පේන විඤ්ඤාණ ශක්තියක්. ක්‍රිස්ටිනා මොකද අලු විසිරෙන්න දෙක තුනක් එන්නට පස්සේ තමයි මුලාදෑනි උනා දැනහඳුන්කම් කතා කරන්නේ. එහෙම ටිකක් අපේට නොයින්දත් බෑ රාජකාරී කරනකොට. ඔය හැමදේම ගැන බොහොම හොඳට කල්පනා කරලා තමයි මේ තරම් විශාල තියෙන මේකෙන් කාමර දෙක තුනක් ප්‍රයෝජනෙට ගන්න හිතුවේ. ඔන්න දැන් පුළුවනි මිනිස්සුන්ගේ අදහස් යක පූර්ණ දැනගන්න. හරිම ලේසියි. හරි ප්‍රතිඵලයක් දෙන්න කාලේ. මොකටද මේ හැම දෙයක්ම බිල්ගේ ඔළුවට දාන්නේ කියලා මම කල්පනා කරා. ක්‍රිස්ටිනායි මායි නම් මේක කතා කරා ටික. එහෙනම් මේ මිනිස්සු තමයි ඔට්ටමෙත් අහන්නේ නැත ඔහි වැටලා බෙදා ගන්නවා කියන්නේ. ගම්මැලියක්තු සර්නේ කවුද මිනිස්සුලාගක් ඇවිත් ආවා සර් මේ මොකද්ද සමිතියක ගරු සභාපති කරන්නද කියලා. මේක සර් මේ ඒගොල්ලන්ට ගෞරවයක්. මං කියලා තියෙන්නේ හා කියනවා. මං කිව්වා සර් මේ තව ආධාරයකට උනන. ඕ කඩාකප්පල්කාරයෝ නේ. සභාපතිකම දෙනවා. ඔව් දෙනවා. එහෙනම් කවන්න සභාපතිකම. මිස්ටර් වීමේ මං විනාඩියක් මේ මොකක් කැට අදහසකින් නම් නෙවෙයි මට තේරෙනවා ඕක නම් හරි අපූර්වයක් නේද හැබැයි බිල්නං ඒකට එච්චර කැමති වෙන එකක් නෑ එහෙම කතා කරාට එයාට තියෙන්නේ කපුවා එයාට ආසයි ඔය කාන්තාවගේ කතා කරන්න ඒ අක්කුන්ට හරියට කෑමක් වදිනලු ඒ කාටකින් බැලුවම මේ මිනිස්සු ගැන දුකක් හිතෙනවා නේද ලින්වැල් මේ අම්මේ ස්ථානේ හිටියේ
ඔන්න ඔයාට කතා කරන්න බැයි නම් මම කතා කරනවා. ආයි මෙතනපත් නොපාගන්න. ක්‍රිස්ටිනා ඔයා නිකන් කලබල වෙලා. ඒක පැත්තකින් හරියට try කරලා. ඒ මදිවට මේකේ අම්බලමක් කරලා. ඉතින් මම කොහොමද මේකේ අතපය තියාගෙන ඉන්නේ? අය මගේ චූටි රෝස කැක්ක. දැක්කද මේ මාසේ ඔයාගේ කොටසේ ආදායම? ප්‍රයිස් එක තවත් දිග් ගැසුනොත් ඊළඟ මාසේ මොකද කරන්නේ? එහෙම සමාජයේ ඔයා තාම විශ්වාස කරලා මිනිස්සු අල්ලන්නේ කඩේ ගහන්නේ. ඒක ඉස්තිර කරගන්න තමයි ක්‍රිස්ටිනා මේ තරම් දුෂ්කර ක්‍රියා කරන්නේ. බල්ලේ මේක ලැග්ගෝ නැගිට වෙන්නේ. දැක්කොත් සමහර විට මහලක යාළු කම්පෝරේ කරලා මට තේරුණා ක්‍රිස්ටිනා මම මොකක්ද කරන්නේ කියලා. ඔයාට තේරෙන්නේ මම නැද්ද නැහැ. ඕනේ නම් බලන්න. ඔයාට වෙන්නේ අර එළුවා පස්සේ ගියේ නාරියෙන්ද වෙච්ච දේ. ඒටි දීලා තියෙන තරම මගේ සූකිරි චීකේ කිරියෝ මගේ සූකිරි චීකේ කිරියෝ. ඔයා ඔළුවෙන් හිටගෙන කිව්වත් මම නම් කියන්නේ ඔයාට නම් ওই විදිහේ යාළුවෙක් හිටියේ නැහැ. බලලා මෙටියෙන් වුණාම මොකද? මීයෝ අල්ලනවා නං. ඔයාට අහුලේ හෙජ්ජට බලන්න නාමේ. හොඳයි. මේ බෙල්ල වටේ මල් මාලා 10ක් 15ක් වැටෙනකොට ඔයාට ආඩම්බරයක් දෙයිද ක්‍රිස්ටිනා? මට තේරෙනවා බිල් මේ ඔක්කොම ඔයාගේ හිත හොඳ වැඩිකම. ඔයාගේ මුළු උණුසුම් හදවත එනිහරාගෙන. යන්දෙන් පස්සේ ඔක්කොම ඉවරයි. කාමර 7-8ක් කාල් වල තියෙන මේකේ එක මිනිහෙක් නැවතුනොත් ඒක මිනිහ ඔව් ලින්ගේ නේ ඔයාගේ ඉතින් මම නිකන් ටූඩි ස්ටිච් එකේ රෝස් නැතුව බෝලේ සරන්නේ කතා කරන්නේ. ඔයාගේ මහා වැඩ යාළුවාගේ අද උදේ තමයි දැනගන්න ලැබුණේ. පොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි නැතුවට ඒ මිනිස්සු හරි සතුටින් නිදා ගන්නවලු. ඒ මිනිස්සු ඔයාට අපි තරන්නේ ඔයාව තමයි. ඔන්න මම දැන් කියන්නේ අද මෙතනින් පාරට ගමු නැත්නම් මාමනේ නේද තරකි. ඇයි ඉන්න බැරි? ඔයා ආගන්තුක දෙයුණක් පිනේ මහිමට ජීවිතයේ යුද්ධයක් එකකින් බැලුවාම ඇත්තම මේ පොරොත්තු කිවයුතු සැනට ගැලපෙන ලෙසින් ස්ටලින් මොකටද අනපනයි? අපි කෙල්ම ප්‍රශ්නේ නපන්නේ. අද මොකද මේ නිකන් ගොත ගන්නේ? තාරියන්ද එයා එහෙම තමයි මොකක් හරි අවංකව කතා කරනවා. මොකද මේ වැඩේ තේරු? ඒක නෙමෙයි අහන්නේ මේ මිනිස්සු ගැන. 180ක් කෙලින්ම අපේ පැත්ත. කිව්වට විශ්වාස කරන්න. මැරෙන්න ලෑස්ති මිනිස්සු ඉන්නවා අපි වෙනුවෙන්. ඔව්. මේ බිල් ගැන නම් කියන්නේ පුදුමාකාර පැහැදීමක්. ඔය අතරේ මිනිස්සු කතා වෙනවා මං ආගෙනයි. සමාජ සේවකගේ වාසනාවක් ලු ක්‍රිස්ටිනා වගේ සීදේවි බිරිඳාවක් ලැබීමත් ඕනම තමයි මිනිස්සු මුලින්චාට කතා කරන්නේ. ඇත්ත සම්පූර්ණ මම එන්නයි ක්‍රිස්ටිනාගේ කතාව. මොකද මේ මූණ බලාගෙන කියන වචනවල කිසිම ගැතියුත්තක් නැහැ. ටිකක් මිනිසුන්ට නොතේරෙන්න මං කිය මිනිසුන්ට හොරේ කන් දීලා බලන්න ඕනේ. අර මම කලින් 180ක් කෙලිම අපේ පැත්තට කිව්ව නේද? නිකන් එක ගණන් කරලා නෙවෙයි. හොඳට හදා බලලා එතකොට
පිස්ස කියන්නේ හොරෙන් මිනිසුන්ගේ කතා වලට ඇහුම්කන් දුන්නා කියන. ඔව් ඒ මොන හැදිච්ච තමයි. ඒ බෝල ඉස්සර පුරාණ රජවරු මේ ස්වරාගේ වීදි සංචාරය කෙරුවලු. මොකටද? විනෝදයකට නෑ. තවන්ගේ අපේ මිනිසුන්ගේ අදහස් දැනගන්න. ඔව් පාලනයේ පහසුවට. හැබැයි මේ දවස්වල ඒ වගේ රාත්‍රී සංචාරය එච්චර ඇඟට හොඳ එකක් නෑ කොහොමද? කිව්වට ආඩම්බර වෙන්න එපා. මේ කිසිදාට කියනවා ගව් ගානක් ඈත පේන විඤ්ඤාණ ශක්තියක්. වෙස්තිනායි මොකද කලු විසිරෙන්න දෙක තුනක් එන්නට පස්සේ තමයි මුලාදෑනි උනත් දැනහඳුන්කම් කතා කරන්නේ. එහෙම ටිකක් අපේටම ඉඳන් බෑ රාජකාරී කරනකොට. ඔය හැමෝටම කරන බොහොම හොඳට කල්පනා කරලා තමයි මේ තරම් විශාල තියෙන මේකෙන් කාමර දෙක තුනක් ප්‍රයෝජනෙට ගන්න හිතුවේ. ඔන්න දැන් පුළුවනි මිනිස්සුන්ගේ අදහස් යස අපූර්ව දැනගන්න. හරිමලේ සදා බැලීමක් තමයි නමුත් හරි ප්‍රතිඵලයක් දෙන්නකම් මොකටද මේ හැම දෙයක්ම බිල්ටි ඔලුවට දාන්නේ කියලා මම කල්පනා කරනවා. ක්‍රිස්ටිනායි මායි මම මේක කතා කරා ටික. එහෙනම් ඒ නිසා තමයි ඔට්ටමෙත් අහන්නට ඔහිය වැටලා බෙදා ගන්නවයි කියන්නේ. ගම්මැරියක්සු සර්නේ කවුද මිනිස්සුන්ගක් ඇවිත් ආවා සර් මේ මොකද්ද සමිතියක ගරු සභාපති කරන්නද කියලා. ඒක සර් මේ ඒගොල්ලන්ට ගෞරවයක් මං කියලා තියෙන්නේ හා කියනවා. මං කිව්වා සර් මේ තව ආධාරයකට උනන. ඕ කඩාකප්පල්කාරයෝ සභාපතිකම සභාපතිකම දෙනවා. එන කවන්න සභාපතිකම. මිනිස්සුගේ මං හිතන්නේ මේ මොකද කතා අදහසකින් නම් නෙවෙයි. මට තේරෙනවා. ඔක නම් හරි අපූර්වයක් නේද? අර බීනන් ඒකට එච්චර කැමති වෙන එකක් නෑ. ඒකම කතා කරාද? එයාට කියන්නේ රත්තරන් කපුවා. එයාට ආතේ කාලිකාගෙන් කතා කරන්නේ. ඒ අක්කුන්ට හරියට කෑමක් වච්චතිලෝ. ඒ කාටකින් බැලුවම මේ මිනිස්සු ගැන දුකක් හිතෙනවා. නේද මින්වැල්? මේ අම්මේ හිතාගේ හිටියේ හවසට පාන් රාත්තල් දෙක තුනක් වීසි කරන්න කාමර වලට. සතක තුනක් ගුණේ තියෙනවා කන්න තුන්නව. ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට මම මොකටද මේ ටිකක් හංගන්නේ ක්‍රිස්ටිනාට? නෑ. ඒ සමහරු කියනවා මං අහගෙන ආයේ ක්‍රිස්ටිනා ඩීමර් ගැන මම දන්නේම නැතිලු. මගේ කනට අහුණා කියනවා. ඔව්. හැබැයිම එහෙම කිව්වද? ඒ අක්කු දන්නවද මේ අපි වගේ උදේ තියෙන ප්‍රශ්න? හැබැයි ඉතින් අපි ඔකට ඒ වගේ දෙයක් උන්ට ස්ථිර කරන්නේ. බොහොම ඡන්දේ. මම නතරම් දීලක. නෑ අදම අර පාංගල ඒ පාංගල ඕක වැඩි දේන පදාර්ථයක උත්සාහය කරගන්න එපා නෙච්චරයි ආ වර්ධනය කරපයින් වලේ ඉන්නේ සමාජයේ ගෙදර ඔව් සංවිධානය කරන්නේ හැබැයි ඉතින් ඩිරෙක්ටර් කොමසාරිස් බදාගෙන හදන්නේ කොහොම හරි ගැටේ ලියන්න ගන්නවනේ ඩිරෙක්ටර්ගේ අලුත්ම දුරුම්පුව ඉතින් අය ගන්න කරේ ඉතින් ඒක ස්ට්‍රයික් කරන පහරක් කොහොම එකතුලා ඉන්නකොට පෙළපාලෙන් ඉන්නේ ගන්දාරියා ප්‍රවේශයෙන් ආ මොහොම ප්‍රවේශයෙන් ී මොලේ වර්ධනය පවතිීමේ අනකත දෙවිනා
වනි පුදියේ නගරේ වෙදෙනුවෙන්න लड्डू बोल में बोल गया लड्डू ලෙඩ मैं निकम पुरोला දාලා मैं निकम पुरोला දාලා නම්බර 1 මේ දවස්වල කියලාවත් කරගන්න බැරි වැඩේ නේද සර් මේ නම්බර 1 කිව්වනේ ආදර සුමාන තුනක් කරනවා දෙකේ අදට සමාන අදකින් ආකාරය ආපෝ ගිලින ඊළඟ සමාන නම්බර 3 අදට දවස් 4ක් දෙනවා. ඉන්දර වගේ වුණා. ළඟට නාවට කමක් නෑ නම්බර 5 5 4යි 2යි 3යි 1යි මේ වතර විතරක් පහ නෑස බූරුවා මේ ආත්මදි බෑ ඔබට වෙදෙක් වෙන්න ඔතන නැද්ද බූරුවෝ 3යි 2යි හරි 4යි 1යි හරි කලවම් කරලා දීපන් 3යි 2යි ගමනේස ඉතර දෙක තුනක් දෙන්න सर मैं कलम कराने थे तुना इवरा तुना का कथा है මොකද මේ විචාර? ඊට ගෙදර යන්න කලින් ඉන්න කොහොමද නොමිල මීට වැඩි වෙත් නෑ වැඩි වෙල ඕන නම් යන්න යාට ගෙදෙtti හොඳටලකි වයි වාරන විචාර කාමරයක් පුරවලා හොඳටලකි මේක හෙන ගහන අපරාධ. නානක සුද මේ තුනක් විතර පොස් ගානේ අහිංසක මිනිස්සුන්ට පාට වතුර පාට හොඳට වෙයි කියන්නේ නෑ. අම්මගේ තාත්තා කරන්න බලන්න
ගුවන් රේල්වේ තෙල්ලනේ රජි කියනවා. ඒකද මං ඉන්නවා ඒක මට කිව්වේ ඒක මොකක්ද කිව්වේ නෑ මට කිව්වේ නෑ මොකක්ද කිව්වේ ඒක හරියටම මට කිව්වේ නෑ ඒක ඇහෙන්නේ නැහැ කියලා මං කිව්වේ. ඒක ඇහෙන්නේ නැහැ. ඒක බව ඇහෙන එකක් දාන්න. තුන මෙවැනි අනිසිදේ සඳහා යොමු වීම හෝ අනුබල දීමට උත්සාහ දරන ඕනෑම හෙන්ටයියෙක් එකපාරටම අත්අඩංගුවට ගැනීම සඳහා අතිවිශිෂ්ට ගැසට් බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි නිකුත් කොට ඇති බව හැමෝම තේරුම් ගන්නවා හොඳයි. මොකද සාමාන්‍ය සිදුවීම මොකද ඒකේ තේරුම? කෑමු ළමයට ඒකෙන් ඇති වැඩක් නැහැ. හැම අවස්යාවට මං ඇවිල්ලා බලන්න පුළුවන්. ගෙදරින් ඩොක්ටර් වහලද කියලා. මේ නිකන් සෙල්ලමට ඔන්න මහලොකු පෙළපාලිකාර මුත්තකටම කොපි වෙලා. ලිනා ජොබ් එක එහෙම් පිටින්ම කැඳ වෙලා ගිහින්. මේ ආවල් එකක් ඉඳ මේ වයසට දුෂ්කරක්‍රියා කරනවද? මොනවට මේ හිතලට හුලං ගහනවද? අර වචන දන්නවද? නිකන් කලකිරිල්ල වැඩක් නෑ. මේ ඔක්කොම අපිට හාස් ගාලා තියෙන්නේ. හොඳයි. මං හිතනවා
ගෑනු ළමයාට කතා කරන්න බැරි වුණා. ගෑනු ළමයාට කතා කරන්න බැරි වුණා. ගෑනු ළමයාගේ කන් දෙකම ඇහැරෙන්නේ. කිසිම අඩුපාඩුවක් නැහැ. මම මේ කතා කරන්න ගෑනු ළමයාට මේ අත් දෙක ගහලා ඔළුවේ. කතා කරන්න ගෑනු ළමයාගේ අනාගත සුභ සිද්ධිය යහපත. kීයක් විතර උස්සන්න පුළුවන්ද? හරි මම කියන්නේ කිසිම අඩුපාඩුවක් නැතුව හොඳට උස්සන්න පුළුවන්. හරිද? මොකද ඒකේ තේරුම? හොඳට උස්සන්න පුළුවන් නම් හැටින් දෙයක් දෙන්න. මට තියෙන්නේ බොත්තම ඔබන එක විතරයි. අලුත් මැෂින් එක ලොක්ක මම මේ දැන් පත්වීම හම්බුන විතරයි. මේ දැන් ඉතන පතන දේ කණි පිට සක්‍ර බවන දුන්න බබ්බින. ඉතන පතන දේ කණි පිට සක්‍ර බවන දුන්න බබ්බින. අලවටන දන්න මෙලෙසින මාල බඳිති කජුළු ලෙසින්. මේ වගේ ටයිම් එකක් ආයි ජීවිතේට ලැබෙන්නේ නැහැ. ආවොත් ගිටි ගිටි ගාලා යඩ දෙන්න. දැම්මම එහා පැත්තෙන් සස් ගාලා ලෑ. ඔය සස් ගාලා ඉන්න ලෑලි මේ පැත්තෙන් දාපම ඔය පැත්තෙන් ගහක් ගේ. ඒනි උඹගේ මෝල් ගහක්. සද්ද අඩුවේ සද්ද අඩුවේ. හොඳයි. මොකක්ද ඊළඟ පියවර? ඊළඟ පියවර? නියෝපන් දත් 32ම. ඊළඟට යාන්තම් දෙකට නැමිලා කාපන් ඔළුව. අන්න එතකොට උන් හිතයි අපි ඔක්කොම උන්ගේ සාක්කුවේ කියලා. සු බලත් යක්කු. අද හිතන්න එපා යාළුවා. අද හිතන්නේ තියනද? ගරිතන්නේ කාකිය. සද්ද අඩුවේ. නිවෙන්න පෙරදී ගිනියම තලනායකඩ යමින් සම්මලේ නිවෙන්න පෙරදී Thank you.
සමාජ සේවකගේ ඕමනාවට මසින් හයි කරලා කියලා ප්‍රචාර
ප්‍රතිකාරයක් කරියොත් ඡන්දයටත් ඒවත් කැලේ. මේක නම් ගුණ්ඩුවක්. ඩිරෙක්ටර්ට කිසිම හැඟීමක් නෑ මිනිස්සු දැන්. එයාට මොකද ඡන්දෙට එහෙම ගහපුවා? එයාගේ ගෑණි සීට එහා දවසක් නිමෝය ඇතුළේ ගිහින් නැති වුණා. එහෙනම් මේක තියෙන බේත් චාදලසල කවට කොහෙද? ඔලු ගෑණිය කියාපු ගමන් කිව්වේ ඒක මිනිස්සුගේ දෑඩි ගඳ උලන්න බැරි වුණා කියලා. අලක්ෂි ආගේ ශ්‍රීදේවි. එයා පිළු ගන්න දෙයක් නැහැ. මූණේ ස්ට්‍රයික් ආව. මතකද ඔය ගෑණි වගේ මූණටම හොඳ කන්නදි කතා කිව්වා. මගේ තෝම් ගමන තොප්පි අතකරගෙන කතා කරා. ඕක තමයි මම හැම තිස්සෙම කියන්නේ. ඔය ගෑණිට තොප්පි රට කියන්නේ. හැමදේම ඔක්කොම මතක නැති වෙනානේ මට මතක නැති වෙන. ඩිරෙක්ටර් කොමසාර්ජි ඩයරෙක්ටරේ මුන්න මොඩ කොන්දේ හිටිට නැත්තම් මට ඉන්නේ නේද වාසිය. අර එයා පටස්කාලා මන්ත්‍රී. හපොයි. එහෙම වුණොත් අපිට යන කල මොකද්ද? ඔන්නේ ඔබට පෙන්නේ මතුරි වුණා. මැෂින් හයි කරන්න මොනවා සිගරට් එකක්? නෑ මේ මම සලකන්න කවුද? Uno dan jangan dalam abang mulu bangun alam cincin ikan tak takkan la 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 la. Sebaik apa ilai pun pare ikan konda namang cincin ikan tak takkan la 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 la. Kodi network kali netan kamu belum orang dalam cincin ikan tak takkan la 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 la. මේක ඩිරෙක්ටරගේ කොමසාරගේ කියන නැහැදිච්ච කමේ තරම හාත් කර දෙයකට කඩාලා දින්න. Kristina, එයා නැත්තකට ලයින්. ජයිකේ වටලින් යන්න මොන සිරිද්දේ. මේනම් ඇති නිකන්ද. ඇන්ඩර්සන් හදිස්සිය. මෙන්න මැෂින් හයි කරන ප්ලෑන් එක. මෙන්න ගිවිසුම. මෙන්න නියම වෙලාව. නියම වෙලාව. අර කනහිලුන්ට අපේ සත්‍ය පෙන්වන්න. අපේ සත්‍ය පෙන්වන්න. අතාරින්න එපා. එතකොට මිනිස්සු වෙලාවට සේවය නොපෙනීම, රංචු දැසීම, දේපල විනාශය හා ඒවාට අනුබල දීම කරනකොට අස්කර උන්වහන්සේ යන්න බැරියෝ ජනලෙන් නඩුත් හාමුදුරුවන්ගේලු බඩුත් හාමුදුරුවන්ගේලු ඇඳේ ඉන්න එක කිඳිරි ගානකොට පදරෙන් කාවිලා පස්සේ මේක එහෙනම් පස්සේ එහෙනම් ඒක තමයි ෆැක්ටරි කුක්කාගෙන් ප්‍රවේශම් වෙන්න කියලා අර බිත්තිවල ලියලා තියෙන්නේ. ක්‍රිස්ටිනම් මොනවද මේ කතා කරන්නේ? උන් මේක ලියලා තියෙන්නේ තවුසට. නෑ තවුසට එතකොට ආසෙන් යන කිප්පෙක් යුනේ ඒක මට වෙන්නේ. ක්‍රිස්ටිනා මේක අත්සන් කරනවා. ඔයා පැත්තකට ලයින්. ඔව් මේක ක්‍රිස්නාට බොහොම බරපතල. බිල් මම මතක් කරන්න ඕනේ.
මේක මිනිස්සු ඔක්කොගේම ප්‍රශ්නයක්. ඔයා මිනිස්සුත් එක්ක නම් මිනිස්සු ඔයත් එක්ක. මේක හරි මාණ්ඩුවක්. ඔන්න ගස්සන් කරලා මම සාරි. කොහෙන්ද මේ අක්කු? මේක නම් ලැජ්ජාවට කාරණයක්. හැම එකක්ම නැසිනලි කරාම කීදෙනෙක් බඩගින්නේ. අපි කිව්වද වැඩ නොකර ඉන්නේ කියලා. කොතන ගානේ සාධාරණයක් දෙන්න ඕන. අහන්න ඒකට තමයි කියන්නේ නීතිය කියන්නේ. ඇත්තට තමුසෙට ලැජ්ජ නැද්ද? මේ බලු කුක්ක දාගෙන විතර සාකච්ඡා කරන්නේ මේ වහලයක්. ඒ මිනිස්සු විශ්වාස කරන යුක්තිය සාධාරණ ඔයාලට කියලා. ඔන්න මම කිව්වා හොඳද? පැට්‍රෝලිය අහන දේරන්ට වඩා ඔයක තියෙන ඊර්ෂ්‍යාව හරිද? මේ මිනිස්සුන්ගේ කතාවල ඇත්තක් තියෙනවා. අපි අන්න ඒක තේරුම් ගන්න ඕනේ. සමහර කතා කරන්නේ බඩේ පිටු තියාගෙන. කොමසාරි කොච්චර විතර පහපල්ලා යක්කුනේ කතාවල. මේ ආයිත් මිනිස්සු රටන් කරේ. අක්ෂර දාන්නට විරුද්ධ සාධාරණ වැඩපක් කරන. බඩගින්න ඉන්න බැරි. අපි තාම වැඩ කරන්නේ. රැවටෙන්න එපා මිනිහෝ මේකුගේ ගායනයට රැවටෙන්න එපා. කොමසාරි. රැවටෙන්න එපා මුගේ ගායනයට. තමුසේ හිතාගෙන ඇති ඔය සකල සව් භාග්‍ය වගේ ඉන්නේ ඔය മന്ത്രിකමෙන් තමයි කියලා. ඔන්න මම දැන් කිව්වා. කවදා හරි තමුසේට සිද්ධ වෙන්නේ. ඔය කැසට් එක පේමන්ට් එකේ බෝට් ලැලිසර්. කොමසාරි.